අද අපි ස්පා සුපර් මාකට් එකට ආව වත්තල අපි ගත්තා චිකන් කාබෝනාරා එකයි සෙට් මෙනු එකකුයි චිකන් කොත්තු එකකුයි. ස්පා සුපර් මාකට් එකේ තියෙනවා පාස්තා එක ගන්නව නම් ග්‍රෑම් 100ක 135ක් වගේ තමයි වෙන්නේ. Taman කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේ සෙට් මෙනු එක උනේ රුපියල් 890යි. නිකම්ම රයිස් එක විතරක් ගන්නව නම් 690ට ගන්න පුළුවන්. කොත්තු උනේ රුපියල් 790යි. මීට අමතරව හතරා මාට වගේ ආවම උණුවෙන් මේ කැමරේට එක try කරන්න පුළුවන්. ඊට අමතරව උණුවෙන් ආප්ප ස්ටේෂන් එකක් තියෙනවා. බිත්තර රොටි බිත්තර ආප්ප ගන්න පුළුවන්. ඒත් එක්කම ඊට අමතරව මක්ලුබා රයිස්, මික්ස්ඩ් රයිස්, ඒ වගේ ෆුඩ් වැරයිටිස් ගොඩක් තියෙනවා. ඉතින් අද අපි ගත්තේ මේ ටික try කරන්න. මොකද මම ආසයි දැන් මේ ටික කාලා ඊවිනිං ටයිම් එකට වගේ හොඳ උණු ආප්පයක් කාලා ප්ලේන් ටිකක් ගහන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම try කරමු. Okay. set menu එක try කරමු. set menu එකෙන් start කරමු. මම chili paste ටිකක් වැඩි කරලා chicken gravy එකකින් වැඩි කරලා chicken gravy ටිකක් වැඩි කරලා ගත්තේ. අස පාටයි. රසයි. පෙරේ දන්නේ කටවටේ. රසයි. මාව රසයි. කන්න පුළුවන් කන්න හිතෙනවා. ඒ කියන්නේ මේ බත් එක ඕන තරම් දාගෙන කන්න පුළුවන්. මේ chili paste එකත් එක්ක chicken කැලපින් ටිකක් දාගමු. බජට් එකට බඩ පිරන්න කන්න පුළුවන් තැනක් තමයි ස්පා සුපර් මාකට් එක. அட்டகாசமாக இருக்கு சாப்பாடு. சூப்பர் டேஸ்ட். சாப்பிடும்போது வேற லெவல். දැන් අපි try කරන්න යන්නේ chicken කොත්තු එක. උඩින් gravy chicken gravy දාලා තියෙන වෙනම chicken piece එකක් තියෙනවා. අපි try කරමු කොහොමද රස කියලා. chicken කෑල්ලකුත් දාගමු. වා. හරිම රසයි නේ. මේ ගානට මේ ප්‍රයිස් එක මම නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රස. රසයි, මා රසයි. Wow. මාරහයි. මේකේ ප්‍රයිස් එකට මේ රස නම් වැර ලෙවල්. මම බලාපොරොත්තු වුණා හැබැයි පට්ට රසයි. මාර වර්ති. දෙන ගාන්ට රසට කාලා ඉන්න පුළුවන්. පට්ට. wow. බලමු ක්‍රීමි කාබෝනාරා එක කොහොමද කියන්නේ? රසයි. හැබැයි චීස් ටිකක් තව වැඩිපුර ආවනම් හොඳයි කියලා හිතුණා. කාබෝනාරා එකේ.